ආයුබෝවන් ඔබ සියලු දෙනාටම මෙඩික්ලේස් සරේ ඔබ සියලු දෙනාම අපි සාදරයෙන් පිළිගන්නවා. ඉතින් වෙනද වගේම අපි හැමදාම ඔබගේ මානසික සෞඛ්‍ය කායික සෞඛ්‍ය වෙනුවෙන් උපදේශන වැඩසටහන් ගෙනෙනවා. අදත් අපි අලුත් වැඩසටහනකින් හමු වෙලා තියෙනවා. ඉතින් අද අපිත් එක්ක එකතු වෙනවා වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රන්තික විජයරත්න වෛද්‍යතුමන් මෙතුමා මොනරාගල දිස්ත්‍රික් රෝහලේ සේවය කරනවා. ඒ වගේම තමයි කොළඹ ජාතික රෝහලේ සහ එක්සත් රාජධානයේ ශාන්තිහිල රෝහලේ පූර්ව පුහුණුව ලබා තියෙනවා මෙතුමා. ඒ වගේම තමයි නිද්දාංගත වකුගඩු රෝග සහ රුධිර කාන්දුකරණය සඳහා තනාල ප්‍රවේශය පිළිබඳව ඒ කියන්නේ වැස්කියුලර් ඇක්සස් ෆොර් හිමොඩයලිසිස් කියලා අපි හඳුන්වනවා. ඒ සම්බන්ධව මෙතුමා පරීක්ෂණ කළා දිනා. ඉතින් ඔබතුමාව අපි සාදරයෙන් පිළිගන්නවා අපේ වැඩසටහනට. අයබෝවන්. අයබෝවන්. බොහොම ස්තුතියි මාව මේ වැඩසටහනට කැඳවීම පිළිබඳව. ඔබතුමාට ස්තුතියි. ඇත්තටම මේ ඔබතුමාගේ වටිනා කාලය කැප කළා මේ වෙනුවෙන් සහභාගී වීම සම්බන්ධව. ඉතින් අපි දැනගන්න කැමති මොකක්ද මේ දීර්ඝකාලීන වකුගඩු රෝගයක්? එහෙම නැත්නම් නිදාංගත වකුගඩු රෝගයක් කියලා කියන්නේ මොකක්ද? මේ සම්බන්ධව දෙන්න පුළුවන් හැඳින්වීම මොකක්ද? වකුගඩු රෝග ගත්තහම සියලුම වකුගඩු රෝග එකම නෙමෙයි. විවිධ අයට විවිධාකාර වකුගඩු රෝග තමයි තියෙන්නේ. එකක් තමයි දීර්ඝකාලීන වකුගඩු රෝගය නැත්නම් chronic kidney disease CKD කියන තත්ත්වය. ඊට අමතරව acute kidney injury తాවකාලික වකුගඩු කර්ම නිවීම කියන තත්ත්වය, ප්‍රෝටීන් පෙරලා මුත්‍රා සමග පෙරලා වැඩිපුර ගිහිල්ලා එන nephrotic syndrome කියන තත්ත්වය, තව මුත්‍රා එක්ක ප්‍රෝටීන් රුධිරය වහනය වෙලා එන nephritic syndrome කියන තත්ත්වය, ඒ වගේ විවිධ තත්ත්ව තියෙනවා. chronic kidney disease දීර්ඝකාලීන වකුගඩු රෝගය වුණත් එක එක පුද්ගලයාගේ එක එක මට්ටම් වල දේවල් තමයි තියෙන්නේ. ඉතින් අපි මුලින් අහුවා වගේම chronic kidney disease නැත්නම් දීර්ඝකාලීන වකුගඩු රෝගය කියන්නේ මොකක්ද කියලා කතා කරමු. දීර්ඝකාලීන වකුගඩු රෝගය කියලා කියන්නේ මොනවා හරිම වකුගඩු අසාමාන්‍යතාවයක්. 3 මාසයකට වඩා අල්ලලා තියෙනවා නම්, දිගට රඳා පවතිනවා නම් ඒකට කියනවා දීර්ඝකාලීන වකුගඩු රෝගය කියලා. මේ වගේ වකුගඩු අසාමාන්‍යතා මොනවද? එකක් තමයි රුධිරයේ ක්‍රියේටිනින් පරීක්ෂණයක් කරාම ඒක වැඩි මට්ටමකින් තියෙනවා නම් ඒකත් එක වකුගඩු අසාමාන්‍යතාවයක්. නැත්නම් මුත්‍රා ප්‍රෝටීන් තියෙනවද කියලා බැලුවහම ඒකේ ප්‍රෝටීන් තියෙනවා නම් ඒකත් ඒ වගේ වකුගඩු අසාමාන්‍යතාවයක්. නැත්නම් ස්කෑන් එකක් කරලා බැලුවහම ඒකේ තියෙනවා නම් දීර්ඝකාලීන වකුගඩු රෝගයේ ලක්ෂණ හරි නැත්නම් මුත්‍රා පිරුණු ගෙඩි හරි polycystic kidney disease කියන තත්ත්වය වගේ දේවල්. ඒතර ඒ වගේ තත්ත්වයකොත් අපිට කියන්න පුළුවන් දීර්ඝකාලීන වකුගඩු රෝගය කියන තත්ත්වයේ තියෙන්නේ කියලා. ඉතින් මේ වගේ කිසියම් වකුගඩු අකර්මණ්‍යතාවයක් හෝ අසාමාන්‍යතාවයක් 3 මාසයකට වඩා අල්ලනවා නම් ඒකට කියනවා දීර්ඝකාලීන වකුගඩු රෝගය කියලා. ඉතින් අද සමාජයේ ලෝකයේ නැත්නම් අපේ ලංකාවේ ගත්තාම කිසියම් ආකාරයක හරි දීර්ඝකාලීන වකුගඩු රෝගයක් 10 දිනක් ගත්තාම එක්කෙනෙකුට තියෙනවා. ඉතින් මේ දීර්ඝකාලීන වකුගඩු රෝගයේ අවස්ථා 5කට බෙදන්න පුළුවන්. 1 සිට 5 දක්වා. 5 තමයි ඊටාම නරක තත්ත්වය. 1 තමයි රෝගී අවදානම අඩුම තත්ත්වය. ඉතින් මේ ආකාර අතර ඕනම තත්ත්වයක කෙනෙක් සිටින්න පුළුවන්. ඔව් වෛද්‍යතුමනි, පැහැදිලි ඔබතුමාගේ පැහැදිලි කිරීම. ඒ කියන්නේ මේක අපිට බහුලව දක්නට ලැබෙන රෝගී තත්ත්වයක් නේද? සාපේක්ෂව බහුලව දකින්න පුළුවන් කියන එක මම පිළිගන්නවා. ඔව්. එතකොට මේ CKD එහෙම නැත්නම් chronic kidney disease නැත්නම් දීර්ඝකාලීන වකුගඩු රෝගී තත්ත්වය කියලා අපි හඳුන්වන මේ තත්ත්වයට බලපාන හේතු මොනවාද? ඔව්, ඒක ඉතාම හොඳ ප්‍රශ්නයක්. ගොඩාක්ම බලපාන කාරණා දෙකක් තියෙනවා. අංක 1 දියවැඩියාව, අංක 2 අධිරුධිර පීඩනය. ඊට අමතරව අපි කියමු මොනවා හරිම මුත්‍රා නාලවල අවිහිරතාවයක්. ඒක පුරස්ථි ග්‍රන්ථි දිමීමකින් වෙන්න පුළුවන්, නැත්නම් මුත්‍රා ගල් වලින් වෙන්න පුළුවන්. ඒ වගේ අවිහිරතාවයක් වුණාම කාලයක් පවතුනහම ඒක දීර්ඝකාලීන වකුගඩු රෝගී තත්ත්වයකට යන්න පුළුවන්. මීට අමතරව සමහර ඖෂධ, සමහර ස්වභාවික ඖෂධ වෙන්න පුළුවන්, සමහර වේදනානාශක වගේ දේවල් වෙන්න පුළුවන්. ඒවත් දීර්ඝකාලීනව පාවිච්චි කරාම දීර්ඝකාලීන වකුගඩු රෝග තත්ත්වයක් මතුවෙන්න පුළුවන්. මීට අමතරව සමහර ප්‍රදේශවල අනුරාධපුර, පොළොන්නරුව, මොණරාගල, අම්පාරේ වගේ ප්‍රදේශවල CKDU
chronic kidney disease of unknown origin කියන තත්ත්වයක් තියෙනවා. දැනට විශ්වාස කරන්නේ මේක වතුරෙන් යනවා ඇති කියලා. යම් යම් සාක්ෂි ඒ සම්බන්ධයෙන් තියෙනවා. ඉතින් මේ වගේ තත්ත්වයක් අපිට හිතපු ගමන් හොයාගන්න පුළුවන්. සමහර වෙලාවට අපිට හේතුවක් හොයාගන්න නැති වෙන්නත් පුළුවන් chronic kidney disease කියන තත්ත්වයට. තවත් සමහරුන්ට අපේ ප්‍රතිශක්තිකරණය අපගේ අවයව වැරදි විදිහට අඳුරගෙන අපගේ අවයව වලටම ප්‍රහාර එල්ල කරලා ඇති වෙන තත්ත්වෙනුත් තියෙනවා. autoimmune diseases කියලා. ඉතින් ඒ වගේ තත්ත්වවලදීනොත් chronic kidney disease කියන තත්ත්වය දීර්ඝකාලීන වකුගඩු රෝගය එන්න පුළුවන්. මේ වගේ කාරණා ගොඩක් තියෙනවා. හැබැයි අර මං කිව්වා වගේ ප්‍රධානම හේතු දෙක තමයි දියවැඩියාව සහ අධිරුධිර පීඩනය. එතකොට දැන් මේ රෝගී තත්ත්වයට මේ ගොදුරු වෙන්න ගොඩක් අවදානමක් තියෙන කාණ්ඩ මොනවාද? පිරිස් කාණ්ඩ විදිහට අපි සැලකුවොත්. අර මම කලින් හේතු කිව්ව කාණ්ඩ තියෙනවනේ. දියවැඩියා රෝගීන්, අධිරුධිර පීඩනයේ තියෙන රෝගීන්, ඒගොල්ලෝ මුලදීම වකුගඩු ක්‍රියාකාරීත්වය චෙක් කරාම, පරීක්ෂා කරාම ඒවා ගොඩක් විට සාමාන්‍යයි. හැබැයි කාලයක් යද්දි නැත්තම් ඒවා ඒ ලෙඩ අඳුරගන්නේ පහුවෙලා නම් අපිට අඳුරගන්න පුළුවන් වෙනවා වකුගඩු රෝගී තත්ත්වයක් ඒකම හෙමින් මතුවේගෙන එනවා කියලා. ඉතින් මම කිව්වා වගේ දියවැඩියා රෝගීන් සහ අධිරුධිර පීඩනයේ තියෙන අයට ගොඩක්ම බරපතල අවදානමක් තියෙනවා. මීට අමතරව සමහර ඖෂධ මම කිව්වා වගේ ස්වභාවික වෙන්න පුළුවන්, සමහර වේදනානාශක වෙන්න පුළුවන් ඉංග්‍රීසි බෙහෙත් වල. වකුගඩු රෝගය ඇති වෙන්න පුළුවන් ඒවා දීර්ඝකාලීනව භාවිතා කරනවා. මීට අමතරව මුත්‍රා අවහිර වීමේ ලක්ෂණ තියෙන අය ඒ නොසලකා හැර සිටියොත්, නිතර මුත්‍රා ගල් තිබෙන අය නොසලකා හිටියොත්, ඒ වගේ කණ්ඩායම් වලටත් මේ කියන වකුගඩු රෝගී තත්ත්වයට ගොදුරු වීමේ හැකියාවක් තියෙනවා. අර මම කලින් කිව්වා වගේ සමහර ප්‍රදේශවල ඩිපුර ඒවයි වතුර වලින් වෙන්න පුළුවන්, හරියටම හේතු හොයාගෙන නැහැ. නමුත් ඒ ප්‍රදේශවල ඉඳීමම සමහරුන්ට වකුගඩු රෝගී තත්ත්වය, දීර්ඝකාලීන වකුගඩු රෝගී තත්ත්වය ඇති කිරීමේ අවදානම වැඩි කරනවා. ඉතින් මේවා තමයි අපිට අඳුරගන්න තියෙන කාණ්ඩ. මේගොල්ලෝගේ අවදානම වැඩි දීර්ඝකාලීන වකුගඩු රෝගේ හැදෙන්නට. තුන්වෙනි පැහැදිලි. එතකොට දැන් පුද්ගලයෙක් කොහොමද අඳුරගන්නේ මට මේ රෝගී තත්ත්වය තියෙනවා කියලා? දීර්ඝකාලීන වකුගඩු රෝගයේ තියෙන අවාසනාවන්ත තත්ත්වය තමයි ඒකේ මුල් අවස්ථාවේදී රෝග ලක්ෂණයක් පෙන්වන්නේ නැති එක. ඉතින් රෝග ලක්ෂණ වලින් අඳුරගන්න ගියොත් ගොඩක් ප්‍රමාද වෙනවා. හැබැයි රෝග ලක්ෂණ මම ඒ ගැන ටිකක් කියන්නම් ඔයගොල්ලොන්ට. හැබැයි මේවා එන්නේ වකුගඩු ක්‍රියාත්මක වීමේ අවසාන අවස්ථාවටම ගියාම. රෝග ලක්ෂණ තමයි කකුල් ලිදිමීම, හුස්ම හිරවීම, ඊට පස්සේ ලේ මදකම, ඊට පස්සේ ඇඟ කැසීම, කල්පනා අඩුවීම, වලිප්පු වගේ තත්ත්වයට එන්න පුළුවන් ගොඩාක්ම අන්තිම නරක තත්ත්වයට ගියාම. ඉතින් මේ වගේ ඊට පස්සේ අස්ථිවල තියෙන ශක්තිමත්භාවය අඩුවීම, මේ වගේ රෝග ලක්ෂණ එන්න පුළුවන්. නමුත් මේ රෝග ලක්ෂණ ඇඟට දැනෙන්නකන් හිටියොත් ප්‍රමාදයි. ඉතින් අඳුරගන්න පුළුවන් කොහොමද? මුලින්ම අඳුරගන්න නම් පරීක්ෂණ සිද්ධ කරන්න ඕනේ. සීරම් ක්‍රියැටිනින්, ලේවල ක්‍රියැටිනින් පරීක්ෂණය කියන එක එකක්. ඒක විතරක් මදි. මං කලින්ම කිව්වනේ සමහරවිට ප්‍රෝටීන් යන විදියටත් දීර්ඝකාලීන වකුගඩු රෝගය එන්න පුළුවන් කියලා. එතකොට ප්‍රෝටීන් පරීක්ෂාවක්. ඒක UFR කියන පරීක්ෂණයෙන් වෙන්න පුළුවන්. UPCR කියන පරීක්ෂණයෙන් වෙන්න පුළුවන්. UACR කියන පරීක්ෂණයෙන් වෙන්න පුළුවන්. ඒ වගේ විවිධාකාර පරීක්ෂණ තියෙනවා. ඒවෙන් අඳුර ගන්න පුළුවන් ප්‍රෝටීන් යනවද කියලා. ඊට අමතරව ස්කෑන් එකක් කරලා බලන්න පුළුවන්. ඉතින් ඔය තුනම එකතු කරාම අපිට කියන්න පුළුවන් මෙයාට යම් ආකාරයක දීර්ඝකාලීන වකුගඩු රෝගයක් තිබේද නැද්ද කියලා. ඉතින් මේ වගේ පරීක්ෂණයකට යොමු වෙන්න ඕන අපේ රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දන්වලා තියෙන විදිහට වෙන ලෙඩක් නැතත් අවුරුදු 35ට වැඩි හැමෝම මේ වගේ පරීක්ෂණයකට කාලෙන් කාලෙට අවුරුද්දෙන් හෝ දෙකෙන් හෝ තුනෙන් හෝ කාලෙන් කාලෙට පරීක්ෂණයට ලක්වීම ඉතාම සුදුසුයි රෙකමන්ඩ් කරලා තියෙනවා. මීට අමතරව අර මම කලින් කිව්වේ high risk groups, දියවැඩියා රෝගීන්, අධිරුධිර පීඩනයේ තියෙන අය, ඒ වගේ අවදානම වැඩි අය කොහොමත් වසරකට පාරක්වත් වකුගඩු නිරෝගී වුණත් පරීක්ෂා කරලා බලන්න ඕන මේ මූලික තත්ත්වයන් එනවද කියලා දීර්ඝකාලීන වකුගඩු රෝගයේ. ගොඩක් පැහැදිලිය සම්බන්ධයෙන්. එතකොට දැන් මේ විදිහට අපි ප්‍රතිකාර කළා රෝගය අඳුරගත්තට පස්සේ ඊළඟ පියවර මොකද්ද? මේ සඳහා ප්‍රතිකාරය තියනවාද? සම්පූර්ණයෙන්ම සුව කරන්න පුළුවන්ද? ඒවා 100% සාර්ථකද ප්‍රතිකාර ක්‍රම? මේ පිළිබඳව අපි පොඩි දැනුවත් කිරීමක් කරමු. දැන් මුලින් කිව්වා වගේ high risk groups අවදානමක් තියෙන කණ්ඩායම්
කාලෙන් කාලට පරීක්ෂා කරලා බලන්න ඕන. එතකොට ප්‍රෝටීන් යනවා මතුවෙනවනම් වකුගඩු ක්‍රියාකාරීත්වය ක්‍රියටිනින් එන්න නරක පැත්තට යනවනම් එතකොට ඒක මුලදිම අඳුරගෙන ඒක රිවර්ස් කරන්න. මුලදිම රිවර්ස් කරන්න අනිත් පැත්ත ගහන්න ඖෂධ තියෙනවා. මීට අමතරව දියවැඩියා රෝගීන් සහ අදිරුදිර පීඩනයක් සහිත රෝගීන් ඒගොල්ලන්ට වකුගඩු අමාරු හැදෙන්න කලින්ම අපිට පුළුවන් නම් ඒගොල්ලන්ගේ අදිරුදිර පීඩනය ඒගොල්ලන්ගේ සීනි මට්ටම හරි ප්‍රශස්ත මට්ටමේ පවත්වාගෙන යන්න. එතකොට වකුගඩු රෝගේ හැදෙන එක එක්කෝ නවත්තන්න පුළුවන් නැත්නම් ප්‍රමාද කරන්න පුළුවන්. දැන් අපි හිතාගෙන ඉන්නවා වකුගඩු රෝග වලට ගොදුරු වෙන්න හේතුව මේ ලෙඩ වලට දෙන බෙහෙත් කියලා. එහෙම නැහැ. මේ බෙහෙත් නියමිත මාත්‍රාවලින් හරියට පාවිච්චි කළොතින් එහෙම වෙන්නේ නැහැ. ඒ වගේ මිත්‍යා මත නිසා බෙහෙත් නොබී ඉඳලා පාලනය හොඳ නැති වෙලා නම් වකුගඩු නරක වෙලා එන ඕන තරම් කට්ටිය ඉන්නවා. එතකොට දැන් මම කිව්වේ මූලික අවස්ථාවේදී වළක්වා ගන්න විදියයි මූලික අවස්ථාවේදී අඳුරගෙන රිවර්ස් කරගන්න විදියයි අනිත් පැත්ත ගහන විදියයි. හැබැයි අපි කියමු වකුගඩු ක්‍රියාත්මක වීම අඩු වේගෙන යනවා කියලා කාගේ හරි එන්නේ නම් එතකොට ඒ අඩු වෙන වේගය පාලනය කිරීමට හෝ ඒ අඩුවීම ඒ තීන මට්ටමේ රඳවා ගැනීමට ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඒක ජීවන චර්යාවේ ඉඳලා ඖෂධ දක්වා විහිදෙනවා. ජීවන චර්යාව නිවැරදි ජීවන චර්යාවක් තියාගන්න ඕනේ. මොනවද? ව්‍යායාම පැත්තෙන් ගත්තහම අපි සතියේට දවස් 5ක්වත් අපිට වේගෙන් ඇවිදින්න, බයිසිකල් පදින්න, ස්විමින් කරනවා වගේ දේවල්, ඒ වගේ ඇක්ටිව් ලයිෆ් ස්ටයිල් එකක් අඩුම ගානේ විනාඩි 30ක් සතියේට දවස් 5ක් කරන්න පුළුවන් නම් ඒක ඉතාම හොඳයි. සමස්ත සෞඛ්‍යයට වකුගඩු රෝග සඳහාත් ඒක හොඳයි. වකුගඩු රෝග සෑදීම වළක්වා ගැනීම සඳහාත් ඒක හොඳයි. මීට අමතරව නිවැරදි පෝෂණය ඒක ඉතාම වැදගත්. නිවැරදි පෝෂණය කියන්නේ මොකද්ද? ලුණු අධික ලෙස කනවා නම් අධික ලෙස තෙල් සීනි භාවිතා කරනවා නම් ඒවයේ ප්‍රවේශම් වෙන එක. ඊට පස්සේ කෑම පිඟාන අපි උදාහරණයක් විදිහට දියවැඩියා රෝගියෙක්ට මේක කියනවා කොටස් 4කට බෙදුවහම 4න් 2ක් තියෙන්න ඕන එළවලු පලාජාති වගේ දේවල්. 4න් එකක් තමයි පිෂ්ඨය සහිත කෑම. ඉතුරු 4න් එක තියෙන්න ඕන ප්‍රෝටීන් සහිත කෑම. මස් මාළු වගේ බිත්තර වගේ දේවල්. මේ වගේ ප්ලේට් එකක් හදාගත්තාම මේ වගේ පිඟානක් හදාගත්තාම බොහොම සමබර ආහාර වේලක් තමයි වැටෙන්නේ. අධික ලෙස කැලරි ඉන්නේ නැති. ඉතින් මේක තමයි මූලික පියවර. ජීවන චර්යාව වෙනස් කර ගැනීම. ඊට අමතරව ඖෂධ ප්‍රතිකාර තියෙනවා වකුගඩු ක්‍රියාකාරීත්වය සුව කරන්න හෝ පාලනය කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ අහලා ඇති ප්‍රසිද්ධ බෙහෙත් තමයි ලොසාටන් කියලා තියෙනවා, එම්පග්ලිෆොසින්, ඩැපග්ලිෆොසින් කියලා තියෙනවා. මේ වගේ බෙහෙත් මුලින් හොයාගත්තේ අදිරුදිර පීඩනයට නැත්නම් සීනි මට්ටම් පාලනය කිරීමට. නමුත් පසුව හොයාගන්නවා මේ අදිරුදිර පීඩනය සීනි කියන තත්ත්වයන් නැතත් වකුගඩු රෝගීන්ට ලබා දීමේ වකුගඩුව රැක ගන්න පුළුවන් කියලා. ඉතින් මේ වගේ දේවල් වලට අමතරව තව මේ රෝගීන්ට එන්න පුළුවන් අනෙකුත් ලෙඩ මොනවද? කොලෙස්ටරෝල් තත්ත්වය වැඩිවීම. ඊට පස්සේ මේගොල්ලෝ මේ වගේ රෝගීන් දුම්පානය කරනවා නම් ඒ වගේ දේවල් වලින් ඈත් වීම, කොලෙස්ටරෝල් තත්ත්වයන් පාලනය කිරීම, ඊට පස්සේ නරක ඖෂධ පාවිච්චි කරනවා නම් ඒවායින් ඈත් වීම, මේ වගේ දේවල්නොත් වකුගඩු රෝගය තියෙන මට්ටමේ රැක ගැනීමට හෝ නැත්නම් හැදීම වළක්වා ගැනීමට උදව් වෙනවා. ඉතින් මේ වගේ විවිධාකාර ප්‍රතිකාර ක්‍රම තියෙනවා. දැන් නවීන ප්‍රතිකාර ක්‍රමත් තියෙනවා. උදාහරණයක් විදිහට සෙමග්ලුටයිඩ් ඒ වගේ බෙහෙත් තියෙනවා, විදින බෙහෙත්. ඒවා සමහර වෙලාවට අපේ රටේ තාම නීතිමය ලෙස ආවරණය කරලා නැති ඖෂධ ඒවා. මීට අමතරව තියෙනවා ෆිනිරෙනොන් වගේ බෙහෙත්. මේවා අලුත් ඖෂධ. මේවත් අපිට වකුගඩු ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යන්න උදව් වෙනවා. මම මේ කිව්වේ වකුගඩු ක්‍රියාත්මක වීමේ මූලික අවස්ථාව වකුගඩු ක්‍රියාත්මක වීමේ අඩුවීමේ රෝගයේ මූලික අවස්ථාවේදී කරන්න පුළුවන් දේවල්. මීට අමතරව දීර්ඝකාලීන වකුගඩු රෝගයේ අවසාන අවස්ථාවට ආවහම තව ප්‍රතිකාර ක්‍රම තියෙනවා. දැන් අවසාන අවස්ථාවට ආවම වකුගඩුව වැඩ කරන්නේ නැහැනේ. එතකොට රැක ගන්න තව වකුගඩුවක් නැහැනේ. එතකොට ඒ වගේ වෙලාවට අපි වකුගඩුව වෙනුවෙන් යමක් කරන්න ඕනේ. ඒවා තමයි හීමෝඩයලිසිස්. ලේ පිරිසිදු කරනවා කියන්නේ අර බටයක් දාලා හරි අත හදලා හරි ඒක එක ක්‍රමයක්. බඩට බටයක් දාලා කරන ප්‍රතිකාරයක් තියෙනවා. ගෙදරදිම වතුර බඩට සේලයින් වතුර බඩ ඇතුළට දාලා පෙරිටෝනියල් ඩයලිසිස් කියලා. ඉතින් තව කට්ටියට කරන්න පුළුවන් කිඩ්නි ට්‍රාන්ස්ප්ලාන්ට්, වකුගඩු බද්ධය කියන එක. ඉතින් හොඳම ප්‍රතිකාර ක්‍රමය නම් වකුගඩු බද්ධය කියන එක. නමුත් සමහරු එකට සුදුසු නොවෙන්න පුළුවන්. ඒ වගේ කෙනෙක්ගේ ජීවිතය පවත්වාගෙන යන්න යම් ඩයලිසිස් ප්‍රතිකාරයක් කරගෙන යන්න ඕනේ. ඉතින් ගොඩාක්ම වයස අයට අපි සමහර වෙලාවට බෙහෙත් වලින් යන්න පුළුවන් තරම දුර යමු කියලා කියනවා. මොකද ඒගොල්ලන්ට සංකූලතා එන්න පුළුවන් ඩයලිසිස් ප්‍රතිකාර හෝ නැත්නම්
කිඩ්නි ට්‍රාන්ස්ප්ලාන්ට් කරන්න ගියාම ඉතින් ඒ වගේ කෙනෙකුට බෙහෙත් වලින් යන්න පුළුවන් තරම යන්න දුර යන ප්‍රතිකාර ක්‍රමයක් තියෙනවා. ඉතින් ගොඩාක් අයට හීමෝඩයලිසිස් ප්‍රතිකාරය කියන ගැන වැරදි මත තියෙනවා. ඒක කරනකොට මිනිස්සු අකාලේ මිය යනවා කියලා කියනවා. එහෙම තත්වයක් නැහැ. ඒක ජීවිතේ දීර්ඝ කරන ප්‍රතිකාර ක්‍රමයක්. ඉතින් මිත්‍යා මත වලට අහු වෙන්නේ නැතුව අදාළ වෛද්‍යවරුන්ගෙන් ඒවයි වාසි අවාසි හරියට අහලා තීරණයක් ගන්න කියලා මම ඒ මට්ටම් වල ඉන්න රෝගීන්ගෙන් ඉල්ලා සිටිනවා. මේ ගොඩක් හොඳ පැහැදිලි කිරීම. දැන් මේ වේගකාලීන වකුගඩු රෝග සහ තාවකාලිකව ඇතිවන වකුගඩු අකර්මණ්‍ය වීම කියන මේ තත්ත්වයන් දෙක මේ තත්ත්වයන් දෙකේ වෙනස මොකද්ද? අපි දැන් CKD කියලා හඳුන්වන chronic kidney disease සහ acute kidney injury මේ කියන තත්ත්වයන් දෙකේ වෙනස මොකද්ද? දැන් මම කිව්වනේ මාස 3කට වඩා ඇල්ලුවතින් තමයි ඒක දීර්ඝකාලීන වකුගඩු රෝගය කියන්නේ කියලා. හැබැයි ඒතකොට මාස 3කට වඩා අඩු නම් මොකද වෙන්නේ? මාස 3කට වඩා අඩු නම් ඒ තත්ත්වයට කියනවා తాවකාලික වකුගඩු අකර්මණ්‍ය වීම කියලා. හරි? එතකොට తాවකාලික වකුගඩු අකර්මණ්‍ය වීම බොහෝ විටම සුව වෙන තත්ත්වයක්. తాවකාලික වකුගඩු අකර්මණ්‍ය වීම සිද්ධ වෙන්නේ ගොඩක් වෙලාවට සමහර ඖෂධ විස වීම නැත්නම් සර්ප විස නිසා නැත්නම් කාගේ හරි මොනවා හරි හේතුවකට ප්‍රෙෂර් එක එකපාරට අඩු වුණාම රුධිර වහනේ අඩු වෙලා වකුගඩුවට යන ඒ නැත්නම් එකපාරට වෙන બ્લોක් එකක් ගලක් ඇවිල්ලා හිර වෙලා ඒ වගේ දෙයක් නිසා මේ වගේ හේතුන් එක තමයි తాවකාලික වකුගඩු අකර්මණ්‍ය වීම වෙන්නේ. తాවකාලික වකුගඩු අකර්මණ්‍ය වීම කාලයත් සමග සති කීපයක් වෙන්න පුළුවන්, සමහරට පැය කීපයක් වෙන්න පුළුවන්, සමහරට දවස් කීපයක් වෙන්න පුළුවන්. ඒක සුව වෙනවා. හැබැයි දීර්ඝකාලීන වකුගඩු රෝගය 3 මාසයකට වඩා එහාට යන එක. ඉතින් తాවකාලික වකුගඩු අකර්මණ්‍ය වීමට හේතු වෙන හේතු ටික මම දැන් සාකච්ඡා කරන්නේ. මේ හේතු වලට ප්‍රතිකාර කරාම කාලයත් සමග తాවකාලික වකුගඩු අකර්මණ්‍ය වීම සුව වෙනවා. ඉතින් ඕක තමයි වෙනස తాවකාලික වකුගඩු අකර්මණ්‍ය වීමේ දීර්ඝකාලික වකුගඩු අකර්මණ්‍ය වීමයි. හැබැයි මතක තියාගන්න తాවකාලික වකුගඩු අකර්මණ්‍ය වීම හරියට ප්‍රතිකාර නොකළොත් නැත්තම් ඒ වෙලාවේ වෙච්ච ඉන්ජරි එක, ඒ වෙලාවේ වෙච්ච හානිය බොහොම බැරෑරුම් නම් ඒක දීර්ඝකාලීන වකුගඩු රෝගයේ තත්ත්වය දක්වා යන්නට පුළුවන්. ඒ කියන්නේ දැන් తాවකාලික වකුගඩු රෝගය සඳහා අපි ඉක්මන් ප්‍රතිකාර වලට යමු නේද? ඉක්මනින් අඳුර ගන්න ඕන. සමහර ලාවට ඒ හේතු ජීවිතේ නැති කරන්න පවා හේතු වෙන්න පුළුවන්. ඒක නිසා ඉක්මනට අඳුරගෙන ඉක්මනට ප්‍රතිකාර වලට යොමු වෙන එක වැදගත්. එතකොට දැන් මේ ඔබතුමා කලින් කිව්වා වගේ වකුගඩු රෝග සම්බන්ධව විවිධ මිත්‍යා මතවාද තියෙනවා. ඒ කියන්නේ වකුගඩු රෝග වලට ලබා ගන්න ප්‍රතිකාර, ඒ වගේම ලබා ගන්න එදිනදා ජීවිත රටාවේදී ලබා ගන්න ආහාර සහ වෙනත් ඖෂධ ලබා ගැනීම සම්බන්ධ උදාහරණයක් විදිහට පැරසිටමෝල් වගේ ඖෂධයක් ලබා ගැනීම සම්බන්ධ වුණත් විවිධ මිත්‍යා මත තියෙනවා. ඒවා සම්බන්ධව ගැටලු තියෙන කෙනෙක්ට ඔබතුමාට දෙන්න තියෙන උපදේශය මොකක්ද? හරියටම හරි ඒ කතාව. ගොඩාක් මිත්‍යා මත සහ වකුගඩු රෝග බැඳිලා තියෙන්නේ ඖෂධ සහ පෝෂණය සම්බන්ධයෙන්. එතකොට මම එකින් එක මගේ මතකයට එන විදිහට කීපයක් පැහැදිලි කරන්නම් උදාහරණයක්. දැන් මගේ ළඟට එන වකුගඩු රෝගීන් ආවම කියන්නේ අනේ මට හරි කකුල් දෙකේ කැක්කුමක් තියෙනවා. මම නම් පැනඩෝල් පෙත්තක්වත් බොන්නේ නැහැ, පැරසිටමෝල් පෙත්තක්වත් බොන්නේ නැහැ කියලා. හැබැයි වකුගඩු රෝගීට තියෙන ආරක්ෂිතම වේදනානාශකයක් තමයි පැරසිටමෝල් කියලා කියන්නේ. පැරසිටමෝල් කෝඩීන්, ට්‍රැමඩෝල් වගේ දේවල්. හැබැයි වකුගඩුවට ආරක්ෂිත නොවන ඖෂධ තියෙන වේදනානාශක. ඒවා තමයි ඩයික්ලොෆිනැක්, ඉබුප්‍රොෆෙන්, සෙලෙකොක්සිබ් වගේ ඒවා. ඉතින් හොඳට මතක තියාගන්න ආරක්ෂිත වේදනානාශක තියෙනවා, අනාරක්ෂිත වේදනානාශක තියෙනවා. ඉතින් ඒක එක මිත්‍යා මතයක් පැරසිටමෝල් පෙත්තක්වත් හොඳ නෑ කියන එක. ඊට පස්සේ තව සමහරු ඉන්නවා අනේ පළතුරු පලාජාති අලජාති කණ එක 100%ක්ම නවත්තලා. මතක තියාගන්න ඒවයි තියෙන විටමින්ස්, ඛනිජ ද්‍රව්‍ය, ඇන්ටිඔක්සිඩන්ට්ස් වකුගඩු ක්‍රියාත්මක වීම, ක්‍රියාකාරී වීම ආරක්ෂා කරන්න උදව් වෙනවා. හැබැයි අර ඇඟේ පොටෑසියම් වැඩි වෙන රෝගීන්ට පමණක් අපි කියනවා මේවා කණ එක අඩු කරන්න කියලා. ඒකත් අපි නොකාමින්න කියන්නේ නැහැ. ඉතින් හැම වකුගඩු රෝගියෙක්ගේම ඇඟේ පොටෑසියම් වැඩි වෙලා නැහැ. ඉතින් ඒ අදාළ පුද්ගලයාට විතරයි අපි එහෙම කියන්නේ. ඒ වගේමයි
මස් මාළු බිත්තර කන්න එපා කියලා කියනවා. මස් මාළු බිත්තර කන්නේ නැතුව ඇඟ ෂය වෙලා මස් මාංශ ඇඟේ තියෙන මාංශ එන්නම දිය වෙලා ආයුෂ අඩු වෙන මිනිස්සු නම් ඕන තරම් ඉන්නවා. ඒකේ තියෙනවා මස් මාළු මාංශ කන්න පුළුවන් ප්‍රමාණය. එතකොට තමන්ගේ බර අනුව ඒ හරි පෝෂණ වේදියෙක් හරි ඒ අදාළ වෛද්‍යවරියෙක් හරි ඒ සම්බන්ධ දැනුම තියෙන කෙනකින් ඒ අදාළ ප්‍රමාණය අරගෙන ඒක කෑවනම් ඒක ඇඟට සුදුසුයි. ඒක තමයි අනෙක් මිත්‍යා මතය මස් මාළු බිත්තර කන්න එපා කියන එක. ආයේ මං කලිනුත් කිව්වා සමහර දියවැඩියාවට සමහර ප්‍රෙෂර් එකට දෙන බෙහෙත් මේවා නිසාද වකුගඩුව අමාරු ආවේ කියලා. ඒක වැරදි මතයක්. විශේෂයෙන්ම මෙට්ෆෝමින් කියන පෙත්ත ඉතාම ආරක්ෂිත පෙත්තක්. මෙට්ෆෝමින් පෙත්ත වකුගඩු ක්‍රියාත්මක වීම 25%කට 30කට වඩා අඩු වුණාම අයින් කරන බව ඇත්ත. ඒ අයින් කරන්නේ ඒ ඖෂධය ඇඟේ රැඳෙන නිසා. ඒ වගේ මට්ටමකට වකුගඩු ක්‍රියාත්මක වීම අඩු වුණාම. නැතුව ඒ බෙහෙතෙන් වකුගඩුව නරක වෙන්නේ නැහැ. ඒක නියමිත මාත්‍රාවට දෙනවනම් වකුගඩුට කිසිම ප්‍රශ්නයක් නැහැ. සීනි ප්‍රමාණය රැකගන්න උදව් කරලා වකුගඩු ක්‍රියාත්මක වීම ආරක්ෂා කරන්න තමයි මෙට්ෆෝමින් පෙත්ත වගේ දීවැඩියා පෙති උදව්පකාරී වෙන්නේ. ඉතින් ඕකත් එක මිත්‍යා මතයක් මට කියන්න ඕන වෙච්ච. ඊළඟට තව එකක් තමයි ඩයලසිස් ගැන. අර මං කලිනුත් ඒක කිව්වා. මම ඒක තව පොඩ්ඩක් වැඩිපුර විස්තර කරන්න. ඩයලසිස් ප්‍රතිකාරය ගත්තාම දැන් ඩයලසිස් ප්‍රතිකාර කරන්න ඕන 100 දෙනෙක් ඉන්නවා නම් ඒ 100 දෙනෙක්ගෙන් ඩයලසිස් කරාම 70ක් 80ක් විතර වගේ තමයි අවුරුද්දක් යද්දි බේරෙන්නේ. 20ක් 30ක් අතර මරණයටපත් වෙනවා. ඒ මරණයටපත් වෙන්නේ දැන් මේ දීවැඩියා රෝගීන්ට වකුගඩු රෝග පමණක් නෙවෙයිනේ. හදවත් රෝග තියෙනවා. ඒගොල්ලන්ට heart attack එකක් එන්න පුළුවන්. stroke එකක් එන්න පුළුවන්. ඒ වගේ වෙන හේතු නිසා. එතකොට අපි කියමු ලේ පිරිසිදු කරන්න ඕන දැන් අනිවාර්යයෙන්ම කරන්න ඕන කියලා අපි නිගමනය කරපු තව 100 දෙනෙක් ඉන්නවා කියලා. ඒ 100 දෙනා මම කරන්නේ නැහැ කියලා තීරණය කරනවා කියන්නේ. ඒතර ඒ 100 දෙනා බෙහෙත් බිව්වත් අවුරුද්දක් යද්දි 100ට 90ක් 100ක් උනත් ජීවිතේ නැති වෙන්න පුළුවන්. එතකොට පේනවා ලේ පිරිසිදු කිරීම ජීවිතේ දීර්ඝ කරන්න මේ උපකාරී වෙනවා කියන එක. ඕනම තීරණයක වාසි අවාසි දෙකම තියෙන්න පුළුවන්. නමුත් වාසි වැඩි නම් අපේ ජීවිතේ ඒ තීරණ ගන්නවා. අන්න ඒ වගේ තීරණයක් තමයි හරි කෙනාට හිමෝඩයලිසිස් ප්‍රතිකාරය හෝ පෙරිටෝනියල් ඩයලිසිස් ප්‍රතිකාරයට යොමු වෙන එක. ඉතින් මේ මිත්‍යා මත අඳුරගෙන මිත්‍යා මත වලින් වැළකීලා නැත්තම් හරි වෙන කෙනෙක් ඒකට හරි තැනට යොමු කරන එක ඒ පුද්ගලයාගේ ජීවිතය දීර්ඝ කරන්න උනන්දු වෙනවා. මොකද සමහර මිත්‍යා මත නිසා ජීවිතය දීර්ඝ කරන ප්‍රතිකාර ලබා ගන්නේ නැතුව අකාලේ මිය යන මිනිස්සු මම දැකලා තියෙනවා මේ ශාස්ත්‍රයේ ඉන්නකොට. මේවා තමයි දැනට මගේ ඔළුවට එකපාරට එන මිත්‍යා මත ටික සාකච්ඡා කරන්න හිතුවා. ඔව් එදිටමනි මම පැහැදිලි. තව පොඩි ප්‍රශ්නයක් දැන් මේ දියවැඩියා තියෙන රෝගයක් වකුගඩු රෝගය සම්බන්ධව කියන්නේ වකුගඩු රෝගයකට යොමු වීමේ ලොකු අවධානමක් තියෙනවානේ. එහෙම තව දැනට වකුගඩු රෝගයේ අවධානමකට යොමු වෙලා නැති දියවැඩියා රෝගියෙක් කොහොමද පරිස්සම් වෙන්නේ වකුගඩු රෝගයක් සඳහා යොමු වීමට කලින්? දැන් වකුගඩු රෝග ගැන මං කිව්වනේ 10න් එකකට වකුගඩු රෝග තියෙනවා කියලා වැඩිහිටි ජනතාවගෙන්. ඉතින් දීවැඩියා රෝගය ගත්තාම ඊටත් වැඩි දරුණු තත්ත්වයක තමයි ඉන්නේ. 4න් එකකටත් වඩා වැඩිහිටි ජනතාවට ලංකාවේ දීවැඩියාව තියෙනවා. මම කලිනුත් මේක ටිකක් සාකච්ඡා කරා. නිවැරදි ජීවනචර්යාව හරිම වැදගත්. මේ නිවැරදි ජීවනචර්යාව ඇතුලේ මම දැන් සාරාංශගත කරලා කියන්නම්. හරි ව්‍යායාමයක්, සමබර කෑම වේලා, දුම්පානය නැතිවීම, අධික ලෙස ලුණු භාවිතය අඩු කිරීම, හරි ප්‍රෝටීන් ප්‍රමාණය පාවිච්චි කිරීම, එළවලු පළතුරු ඒවා හරි ප්‍රමාණයේ සමබර ආහාර වේල ඇතුලේ ගැනීම, ඒ ටික ඉතාම වැදගත් වෙනවා වකුගඩු රෝගේ හැදෙන එක වළක්වා ගන්න. මීට අමතරව ප්‍රශස්ත මට්ටම එක එක අයගේ වයසට අනුව තියෙන්න ඕන ප්‍රෙෂර් මට්ටම එක එක අයගේ වයසට අනුව එයාගේ තියෙන ඇක්ටිවිටි එක අනුව එයාගේ තියෙන ක්‍රියාකාරකම අනුව තියෙන්න ඕන සීනි මට්ටම පවත්වා ගැනීම සහ වෙනත් රෝග තිබේ නම් උදාහරණයක් විදිහට කොලෙස්ටරෝල් වැඩි නම් ඒ වගේ වෙනත් රෝග තිබේ නම් ඒවත් පාලනය කරලා තබා ගැනීම වකුගඩු රෝග හැදීම වළක්වා ගැනීමට හෝ ප්‍රමාද කිරීමට උපකාරී වෙනවා. මීට අමතරව සමහර ඖෂධ
උදාහරණයක් විදිහට SGLT2 inhibitors, empagliflozin, dapagliflozin වගේ දේවල් දියවැඩියාවට මුලදිම අපේ තියෙන මාර්ගෝපදේශනයන් අනුව මුලදිම පටන් ගැනීමත් මේ වගේ වකුගඩු රෝග හැදීම ප්‍රමාද කිරීමට උදව් වෙනවා. මේ විදිහට තමයි වකුගඩු රෝග හැදෙන එක වළක්ව ගන්නේ. ඉතින් මම වකුගඩු රෝග හැදෙන එක අඳුරා ගැනීමත් කලින්ම මේක එක කොටසක් වෙනවා. දියවැඩියා රෝගියෙක් නම් අධිරුධිර පීඩනය තිබේන වකුගඩු රෝගයක් නැත්තම් වසරකට පාරක්වත් වකුගඩු ක්‍රියටිනින් පරීක්ෂණය නැත්නම් මූත්‍රා පරීක්ෂණය ඒ දෙක කරගන්න එක වැදගත් වෙනවා. ගොඩක් පැහැදිලි මම හිතන්නේ වැදගත් උපදේශයක් ඒක ඒ වගේ රෝගී තත්ත්ව තියෙන අයට. ඉතින් මම හිතනවා අපි ගොඩක් දේවල් කතා කරා. ඔබතුමාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ වගේ වැදගත් පැහැදිලි කිරීමක් ඉදිරිපත් කිරීම සම්බන්ධව සහ ඔබතුමාගේ කාලය මේ වෙනුවෙන් කැප කිරීම සම්බන්ධව අපි ස්තුතිවන්ත වෙනවා. ඉතින් මෙඩිප්ලේස් ගැන සඳහන් කරන්න කැමතියි. ඔබට තිබෙන සෞඛ්‍ය ගැටලු අපිට වෙත යොමු කරන්න පුළුවන්. අපි හැමවෙලාවෙම ලෑස්තිලා ඉන්නවා ඔබට උදව් කරන්න. ඉතින් කිසියම් ගැටලුවක් තියෙනවා නම් මේ සම්බන්ධව ඔබට පුළුවන් මෙඩිප්ලේස් හා සම්බන්ධ වෙලා මේ පිළිබඳව වැඩිදුරටත් විස්තර ලබා ගන්න. ඉතින් තවත් දවසක මේ වගේ වැදගත් සාකච්ඡාවකින් හමු වෙනකම් අපි ආදරට ගිහින් එන්නම්. වෛද්‍යතුමනි ඔබතුමාට බොහොම ස්තුතියි අප සමග සම්බන්ධ වුණාට. බොහොම ස්තුතියි. අයුවන්.